ඔව් ඇත්තටම මම මේ ෆීඩ්බැක් එක දෙන්න හිතුවේ මේ වෙනකොට මගේ පොතු කබර රෝගය සම්පූර්ණයෙන්ම වගේ සුව වෙලා තියෙන්නේ. ඒකට ඇත්තටම ගොඩක් පිං ඔයාලට. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ පොතු කබර රෝගය මම අවුරුදු ගාණක් මේක නිසා දුක් විඳ කෙනෙක්. මගේ යාළුවෝ ඊට පස්සේ ඔෆිස් එකේ ඉද්දී යාළුවා පවා මාව කොන් කරලා තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් පොතු කබර රෝගය හැදුනහම ඔයාලා දන්නවා ඔළුව කසන්න පටන් ගන්නවා, ඇඟ කසන්න පටන් ගන්නවා, කුඩු හැලෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම මිනිස්සු අපිව පිළිකුල් කරන්න පටන් ගන්නවා. ඉතින් මේවා එක්ක සෑහෙන්නම මම මානසිකව වැටිලා හිටියේ. ඉතින් සමහර ඩොක්ටර්ස්ලා පවා කිව්වා මේක කවදාවත්ම හොද කරන්න බෑ. ඉතින් එහෙම කියද්දි සෑහෙන්නම මම මානසිකව වැටුණා. ඉතින් ඔහොම ඉද්දී මගේ ඔෆිස් එකෙන් වැඩ කරපු යාළුවෙක් මට දවසක් කිව්වා මෙහෙම මේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා පෘෂ්ඨාදී තෛලය කියලා පාවිච්චි කරලා බලන්න කියලා. ඊට පස්සේ මම පේජ් එකත් එක්ක කතා කරා. ඒකට මට ඇත්තටම හිතුණා මේක පාවිච්චි කරලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඕඩර් එකක් දාගෙන ගෙදරටම ගෙන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ වෙද්දි මාස 2ක් විතර මම පාවිච්චි කරනවා. ඉතින් චූටි තැනක විතර පොඩි කැලලක් තියෙනවා. අනිත් ඒවා නම් ඔක්කොම දැන් මේ වෙද්දි ගිහිල්ලා. මොකද මගේ ඇඟ පුරාම මේක තිබුණා. කොහොම හරි පළවෙනි සතිය වගේ ගාද්දි සෑහෙන දුරට මේක අඩු වුණා. ඊට පස්සේ ඔහොම ගාද්දි දිගටම ඉතින් මට බොටල් 2ක් 3ක් විතරම ගියා මේ මුළු ඇඟේම තිබ්බ හින්දා. ඉතින් ඔක්කොම මේ හොද කරගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මම මෙයාලගේ තව ප්‍රොඩක්ට් දෙකකුත් තිබ්බා. කසායකුත් තව සබන් එකකුත්. ඒකත් මම ගෙන්න ගත්තා. ඉතින් ප්‍රොඩක්ට් තුනම මම පාවිච්චි කරා. සෑහෙන හොඳ ප්‍රතිඵල තියෙනවා. මාස 2යි දැන් මම පාවිච්චි කරන්න අරගෙන පොඩි තැනක රෙන්න අනිත් හැමතැනම සුව වෙලා ඉවරයි. ඉතින් මම දැන් මෙයාලා ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්ද කියලා අහද්දි ඇත්තටම මාරම සතුටින් ෆීඩ්බැක් එකක් දෙන්නේ. මම ඔයාලට ෆොටෝසුත් ඒවලා තියෙනවා. කලින් තිබ්බ විදිය සහ දැන් තියෙන විදිය. ඉතින් කියන්න තියෙන්නේ ගොඩක්ම පිං ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ කාලෙදි හොයාගන්න ඇත්තටම ඩොක්ටර්ස්ලත් පවා බෑ කිව්ව දෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා ගොඩක් පිං මේ වගේ ප්‍රොඩක්ට් එකක් දුන්න එකට. ඉස්සරහටත් මම මේ ප්‍රොඩක්ට් එක ගැන හැමෝටම කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් පිං.